Hello everyone, welcome back to my YouTube channel. ඔගොල්ලෝ හැම කෙනෙක්ම English Guide YouTube channel එකට ආදරයෙන් පිළිගන්න. ඉතින් ඔන්න අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතාමත් වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන්. ඉතින් ඔයාලට English වලට ඔයාලගේ English ටික polish කරගන්න මේක ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඔයාලා දන්නවා දැන් අපි ගොඩක් වෙලාවට native speakers ලා කතා කරන දේවල් සමහරක් වෙලාවට අපි අහගෙන ඉන්නකොට අපි movie එකක් එහෙම බලනකොට මොකක් හරි TV series එකක් එහෙම බලනකොට හරි අපි native speaker කෙනෙක් එක්ක කතා කරනකොට හරි සමහරක් වෙලාවල් වලට තියෙනවා අපිට මෙයාලා කියන දේවල් තේරෙන්නේ නැහැ. එකක් එයාලගේ ස්පීඩ් එක මේ වගේ ගොඩක් එක දේවල් බලපානවා. ඉතින් ඒකට ඒ කොහොම වෙතත් අද අපි කතා කරන්න යන මාතෘකාව ඉතින් මේකට ප්‍රධාන වශයෙන් බලපාන හේතුවක් වෙනවා native speakersලා කියන දේවල් අපිට තේරෙන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුවක් විදිහට අපිට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ඒක තමයි මේ native speakersලා ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරනවා එයාලගේ කතා කරන කතා රටාව තුළ ඒගොල්ලෝගේ කතාවන් තුළ මේ collocations කියන එක. ඉතින් ඔයාලා බලනද මොනවද මේ collocations කියලා කියන්නේ කියලා. ඉතින් අද අපි මුලින්දම්ම සාකල්ලව පුංචිම collocations වල ඉඳලා කතා කරනවා. ඉතින් මේක එක දවසින් එක වීඩියෝ එකකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කොහොම වුණත් අපි මේක ඉස්සරහට කතා කරමු. අද අපි මේකට ප්‍රධාන පියවරක් තියලා ඉතින් ඔයගොල්ලොත් එක මේක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් collocations ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ මොනවද මේ collocations කියලා කියන්නේ කියලා අද මුලින් ඉඳන් පුංචිම තැනේ ඉඳන් ඔයාලට කියලා දෙනවා. ඒක නිසා අද වීඩියෝ එක ඉතාමත් වැදගත්. ඔයගොල්ලෝ මේක පොඩ්ඩක්වත් skip කරන්න නැතුව මුලින් ඉඳලා අගටම වීඩියෝ එක බලාගෙන යන්න ඔයාලට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් මේ collocations ගැන. එහෙනම් අපි යමු අද පාඩමට. අද පාඩම අපේ collocations. right අපි මේ collocations කියලා කියන්නේ මොනවද කියලා අපි සාකල්ලව හිමීට පොඩ තේරුම් ගමු. දැන් අපි සිංහල භාෂාවෙන් ගත්තයින් පස්සේ මෙන්න මෙහෙම අපි කියනවනේ අපෝ එයා නම මෙලෝ ගහක් නැති මිනිස්සෙක්. right අපි එහෙම කියන්නේ මෙලෝ ගහක් නැති මිනිස්සෙක්. දැන් සිංහලෙන් අපි ගත්තයින් පස්සේ රස කියන එක අපි මොන හරි දෙයක් කාලා බලලා ගන්න එකක්නේ. හැබැයි අපි ආ මිනිස්සව කාලා බලලා නෙමෙයි දැන් මේ මෙලෝ ගහක් නැහැ කියලා කිව්වේ. අපි කිව්වේ එක්කෝ යාගේ මොකක් හරි personality එක ගැවුලා. එක්කෝ යාගේ attitude වල මොනවා හරි යාගේ මොකක් හරි කියන්නේ මොකක්ද ප්‍රශ්න නිසා අපි කියනවා මෙලෝ ගහක් නැති මිනිස්සෙක් කියලා. ඉතින් මේක දැන් රස කියන එක ගත්තයින් පස්සේ අර මිනිස්සව කාලා බලලා නෙමෙයි මේ කියන්නේ. එයාගේ වෙන මොකක් හරි ප්‍රශ්න නිසා තමයි අපි මේ කියන්නේ එයාගේ ක්වොලිටි එකක් නෑ මොකක් හරි එහෙම මොකක් හරි ගැටලුවක් නිසා අපි කියනවා එයා ඇත්තට ගැළපෙන පුද්ගලයෙක් නෙමෙයි කියලා හරියන කෙනෙක් නෙමෙයි කියලා තමයි මේ කියන්නේ මෙලෝ ගහක් නැති මිනිස්සෙක් කියලා. ඉතින් මේක අපි අර වචන දෙකක් විදිහට ගත්තයින් පස්සේ නිකන් ගැළපෙනවා වගේ ගතියක් තිබුණත් මේක අපි සිංහල භාෂාව පාවිච්චි කරනකොට ඒක ආගේ නැචරල්. අපි කතා කරගෙන යනකොට අපිට නැචරල් අපිට එන දෙයක්. right මෙන්න මේ වගේ දේවල් තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් මෙන්න මේවට තමයි අපි කියන්නේ collocations කියලා. right අපි තවදුරටත් පුංචි example එකකින් මේක තවදුරටත් පැහැදිලි කරගමු. okay now tell me which one is correct. right or දැන් මෙන්න මේ තියෙන දෙකෙන් කොයිකද හරි make a mistake ද එහෙම නැත්නම් do a mistake ද right දැන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි තේරෙන කෙනෙක්ට අහුවයින් පස්සේ වැරද්දක් කරනවා කියන එකනේ දැන් මේ තියෙන්නේ make a mistake or do a mistake right එතකොට වැරද්දක් කරනවා කියන එක අපි do කියන එකෙන් අපි කියනවා මොනවා හරි දෙයක් කරනවා කියන එක right හරිනේ සාදාගෙනයිනේ right do කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ මොනවා හරි දෙයක් කරනකොට අපි do කියන එක පාවිච්චි කරනවා right ඊට පස්සේ a mistake කියලා කියන්නේ mistake එක වැරද්දක් right එහෙනම් ඉංග්‍රීසි භාෂාවට දැන් මේ ටික දාගත්තයින් පස්සේ හරිනම් වෙන්න ඕනේ do a mistake කියන එකනේ. ඒකේ වැරද්දක් නෑ නේද? ඒක logically හරිය do a mistake right වැරද්දක් කරනවා කියන එක do a mistake. ඉතින් do කියන්නේ කරනවා a mistake කියලා කියන්නේ වැරද්දක්. වැරද්දක් කරනවා කියන අපිට කියන්න පුළුවන් do a mistake කියලා. හැබැයි do a mistake කියලා කිව්වොත් ඒක වැරදි. ඒක natural නේ unnatural right? අපි කියන්නේ do a mistake නෙමෙයි make a mistake right අන්න collocations right make a mistake කියලා කියන්නේ collocations right එතකොට අපි කියන්නේ do a mistake කියලා. එහෙම කිව්වොත් ඒක වැරදි. ඒක unnatural. ඒක natural නෑ right අපි කියන්නේ පාවිච්චි කරන්නේ make a mistake එකක් කරනවා. හරියට මෙලෝ ගහක් නැති මිනිස්සයා වගේ right ඒ කියන්නේ ඒක අපි ගත්තොත් රස කියන එක මෙලෝ ගහක් නැහැ කියන අපි මේ මිනිස්සව කාලා බලලා නෙමෙයි right එතකොට මෙතනදී හරිනම් වෙන්න ඕනේ mistake එකක් කරනවා කියන එක do තමයි. හැබැයි අපි කියන්නේ do a mistake කියලා. අපි කියන්නේ make a mistake right වැරද්දක් කරනකොට අපි කියන්නේ make a mistake. එතකොට මෙන්න මේකට තමයි අපි මේවට තමයි අපි කියන්නේ
කොලොකේෂන් කියලා. ඒතර මේක මිස්ටේක් කියලා කියන්නේ කොලොකේෂන් එකක් right. ඒතර මෙන්න මේ වගේ ලස්සන පාඩමක් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සරහට හැමිට මේක අහගෙන යමු. ඔයගොල්ලෝ හරියට සාවධානව මේක අහගෙන ඉන්න. Okay, now let's see why do we need to learn collocations right. ඇයි අපි collocations ඉගෙන ගන්න ඕන right. දැන්ටමත් ඔයාලට තේරෙනවා ඇති මොකටද අපි මේක ඉගෙන ගන්න ඕනේ කියලා right. Number 1, sound natural like a native speakers right. මේක අපිට native speakers ලා කියන දේවල් තේරුම් ගන්න ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. අනිත් එක අපිටත් native speaker කෙනෙක් වගේ ලස්සනට කතා කරන්න පුළුවන් මෙන්න මේ collocations දැනගෙන හිටියහම. right. Next one, improve fluency right. අපිට අපේ fluency එක improve කරගන්න ගොඩක් වැදගත් වෙනවා මෙන්න මේ කියන collocations right. Next one, collocations help you avoid common mistakes නේ. ඔයාට දැන් කලින් කිව්වා වගේ ඔයාගෙන් වෙන common mistake, do a mistake නෙමෙයි. ඒක make a mistake. මෙන්න මේ වගේ common mistakes avoid කරගන්න, මගහැර ගන්න collocations ඔයාට උදව් වෙනවා. ඉතින් මෙන්න මේක නිසා අපි collocations ටික හරියට ලස්සනට දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මේක එකපාරක කරන්න බෑ. ඔයා ටික ඔයාගේ daily routine එකට මේ collocations එහෙම add කරගෙන පාවිච්චි කරන්න, practice කරන්න මේ දේවල් ටික කරන්න. එතකොට ඔයාට ඉබේම automatically ඔයා කතා කරනකොට මේක naturally ඔයාගේ එනවා collocations right. අපි යමු ඉස්සරහට. Okay, types of collocations right. අපි බලමු මෙන්න මේ collocations types මොනවද කියලා. මේ collocations හැදෙන විදිහ අනුව මම types 5කට දාලා තියෙනවා. ඉතින් මේ යටතේ එක examples අරගෙන අපි හැමිට කතා කරගෙන යන්. ඉතින් මේක ගොඩක්ම beginner level එකේ තියෙන lesson එකක්. ඉතින් ඔයාලට මෙලෝ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට උනත් මේක හැමිට අල්ල ගන්න පුළුවන් collocations. අපි අද කතා කරන්නේ සාමාන්‍යයෙන් සරල collocations ටිකක් තමයි අද අපි කතා කරන්නේ. ඉදිරි පාඩම් වලදී අපි මේක ටික advanced මට්ටමටම කතා කරමු. Okay. right. අපි පළවෙනියටම කතා කරනවා verb plus noun. ඒ කියන්නේ verb එකකුත් noun එකකුත් එකට එකතු වෙලා හැදලා තියෙන collocations ගැන. දැන් ඔන්න මේක නම් ඔයාලා දන්න example එකක්. homework, do homework right. homework කරනකොට අපි කියනවා do homework කියලා. example sentence එකක් බලමු. I always do homework after dinner right. I always do homework after dinner right. next one, make money right. make money. අපි money, make money. මුදල් උපයනට අපි කියනවා make money කියලා right. she wants to make money by starting a business right. she wants to make money by starting a business. මේ බලන්න ඔයාලට දැන් make money කිව්වෙන් පස්සේ මතක් වෙන්න ඕනේ make money විතරක් නෙමෙයි අපි earn money කියලාත් කියනවානේ නේ right. මුදල් උපයනට earn money කියලාත් කියනවානේ right. ඒකට ඒක collocation එකක් නෙමෙයි දැන් නෑ. make money කියන එකත් natural collocation එකක්, earn money කියන එකත් natural collocation එකක්. මේ දෙකම collocations. හැබැයි මේක පාවිච්චි වෙන විදිහ අනුව වෙනස් වෙනවා right. අපි සාමාන්‍යයෙන් earn money කියලා කියන්නේ when you get money as a reward for work right. ඔයා මොනවා හරි job එකක් කරලා රැකියාවක් කරලා උපය ගන්නවා නම් මොනවා හරි මුදලක් අපි ඒකට කියනවා earn money කියලා. ඒ කියන්නේ ඔයා job එකකට ගිහිල්ලා කාගේ හරි යටතේ වැඩ කළා ඔයා මුදලක් උපය ගන්නවා නම් අපි ඒකට කියනවා earn money කියලා. ඔයා සාමාන්‍යයෙන් මොනවා හරි business එකක් කරලා right. එහෙම නැත්නම් share market එකේ මොනවා හරි මේ ආයෝජනයක් කරලා එහෙම නැත්නම් ඔයා මොකක් හරි land එකක් sell කළා වගේ මොනවා හරි ඉඩමක් විකුණලා right. ඔයාගේ මොනවා හරි තියෙන මොනවා හරි දෙයකින් ලැබෙන profit එකකින් ඔයා මුදල් උපයනවා නම් අපි ඒකට කියනවා make money කියලා. right. එතකොට earn money and make money. she earns money by working as a nurse right. අය මුදල් උපයනවා nurse කෙනෙක් විදිහට වැඩ කළා. එතකොට අපි කියන්නේ earn money කියලා right. she earns money by working as a nurse. මොකද එයා කෙනෙක් යටතේ වැඩ කරලා මුදලක් උපයා ගන්නවා right. she wants to make money by starting a business. business එකක් කළා අපි මුදල් උපය ගන්න අපිට අවශ්‍යයි නම් අපි ඒකට දාන්නේ make money කියලා right. මේ දෙකම collocations හැබැයි පාවිච්චි කරන විදිහ අනුව වෙනස් වෙනවා right. ඔයාලට මේ දෙකේ වෙනස තේරෙන්නේ නැති කියලා මම හිතනවා. okay අපි යමු ඉස්සරහට. next one, notes, take note. ඔන්න මොකක් හරි lecture එකක් අතරතුරේදී හරි මොනවා හරි දෙයක් අතරතුර ටීචර් කෙනෙකු ගන්නන වෙලාවේදී note එකක් ලියා ගන්නවට අපි කියන්නේ take notes. අපි කියන්නේ write notes කියලා. right. note එකක් ලියනකොට අපි කියන්නේ take notes කියලා. example එකක් බලමු. please take notes
during the meeting, right? Please take notes during the lecture, right? lecture එක අතරතුරේදී ඔයාලට මොන හරි තියෙන notes තියෙනවා නම් කරුණාකරලා සටහන් කරගන්න. අපි ඒකට කියන්නේ write notes කියලා. අපි කියන්නේ take notes කියලා, right? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි මොනවා හරි text එකක් ඔයාලා SMS යවන්න, right? මොනවා හරි text එකක් ලියලා යවනවට අපි කියනවා text එකක් විදිහට මොනවා හරි දෙයක් ලියලා යවනවට example එකක් විදිහට I will write a note to my teacher. මම මගේ ටීචර්ට note එකක් ලියලා ඒක යවන්නම්, right? ඊට පස්සේ කියන්න පුළුවන් I will write a note to my boss regarding my short leave, right? මගේ short leave එක ගැන කියලා මම පොඩි text එකක් එයාට දාන්න, right? text එකක් phone එකෙන් යවන text එකක් type කරලා යවන එකකට අපිට කියන්න පුළුවන් type කරලා යවන එකට අපි කියනවා write a note කියලා. type කරලා යවන note එක. අපි lecture එකක් අතරතුරේදී මොකක් හරි meeting එකක් අතරතුරේදී teacher කෙනෙක් උගන්වන වෙලාවක් අතරතුරේදී අපි ලියන note එකට අපි කියන්නේ write note කියලා. අපි කියන්නේ take notes කියලා, right? okay මම හිතනවා ඔයාලට මේ දෙකේ වෙනස පැහැදිලි වෙන්න ඇති කියලා. okay අපි බලමු අපේ ඊළඟ මොනවාද කියලා. ඊළඟට adjective එකකුත් noun එකකුත් එකතු වෙලා හැදෙන collocations type එකක් තියෙනවා. අපි බලමු examples මොනවද කියලා. අන්න rain, heavy rain, right? වැස්ස දාගානි පද ලොකු වර්ෂාවක්, right? heavy rain, right? example, it started to rain and soon there was heavy rain outside, right? ඔයාලා මේ heavy rain කියන එක නම් අහලා ඇති. rain, heavy rain, right? okay එතන තියෙන්නේ heavy කියන එක. heavy කියන එක adjective එකක්. rain කියලා කියන්නේ noun එකක්. okay අපි බලමු ඊළඟ අපේ example එක. strong coffee, right? strong coffee, right? strong coffee කියලා කියන්නේ හොඳ bitter bold හොඳට caffeine එහෙම දාලා හදපු හොඳ මේ කියන්නේ අඩුත් නැති වැඩිත් නැති හොඳ perfect coffee එකක් නේද? හොඳ පදමට හදපු coffee එකට අපි කියන strong coffee එකක් කියලා, right? ඒ කියන්නේ strong coffee එකක් කියලා කියන්නේ මේ coffee එක බිව්වෙන් පස්සේ ඔයාව strong වෙනවා කියන එක නෙමෙයි, right? ඔයාව ශක්තිමත් වෙනවා කියන එක නෙමෙයි. එහෙනම් તો coffee එකට නිකන් muscles ඇවිල්ලා අමුතු එකක් වෙලා එහෙම කතන්දරයක් නෙමෙයි මේ කියන්නේ. strong coffee එකක් කියලා කියන්නේ හොඳට පදමට දාලා හදපු හොඳ අර වතුර වැඩියෙන් දාන්න නැතුව එහෙම එකක් නෙමෙයි. හොඳ තියෙන හොඳ coffee එකට අපි කියන strong coffee එකක් කියලා, right? okay මේක collocation එකක්, right? I need a cup of strong coffee in the morning, right? I need a cup of strong coffee in the morning, right? okay next one, fast food. fast food කියලා කියන්නේ මොකද්ද? collocation එකක්, right? fast food. අපි බලමු example. children love eating fast food like burgers, right? okay ඔන්න adjective සහ adjective එකකිනුයි noun එකකිනුයි හැදිච්ච collocations තමයි මේ තියෙන්නේ. coffee, strong coffee, food, fast food, right? rain, heavy rain. okay අපි බලමු අපේ ඊළඟ collocation type එක මොකක්ද කියලා. noun එකකුත් එකතු වෙලා හැදෙන collocations තියෙනවා, right? ඒවා ගැන තමයි ඊළඟට කතා කරන්න යන්නේ. අපි බලමු examples, right? traffic jam, right? traffic jam එකක් කියලා කියන්නේ මේ වාහන ගොඩක් එකට block වෙලා එහෙට යන්නත් බෑ මෙහෙට යන්නත් බෑ, right? එන්න block එකකට අපි කියනවා වාහන block එකකට අපි කියනවා traffic jam එකක් කියලා, right? අපි බලමු example. I was late because of a traffic jam, right? අපි මම පරක් වුණේ මේ traffic jam එකක්. දැන් කාක ගොඩක් එකට එකතු වෙලා block එකක් හැදිලා තිබුණාම අපි කියන්නේ ඒක cars jam කියලා. එහෙම කියන්නේ, right? අපි traffic jam කියලා කියන්නේ, right? traffic jam එකක් වාහන ගොඩක් එකට එකතු වෙලා එහෙන් දාන්නත් බෑ මෙහෙන් දාන්නත් බෑ හැමතැනම අපි කියන්නේ traffic jam එකක් කියලා, right? අපිට කියන්න පුළුවන් there's always a traffic jam in Colombo in the morning නේ. උදේට බැලවත්ත පැත්තට එහෙම යනකොට යන කට්ටිය ඒක experience කරලා ඇති මාව traffic jam එකක් තියෙනවා. so there's always a traffic jam in the Colombo in the morning. There's always a traffic jam in Colombo in the morning. okay අපි බලමු ඊළඟ එක. credit card, right? මේක නම් ඔයාලා දන්නවා. credit card. I paid for the shoes with my credit card, right? I paid for the shoes with my credit card. okay ඒක ඔයාලා දන්නවා, right? next one, junk food. right මෙන්න junk food. අපි බලමු example එක. eating too much junk food is unhealthy. ගොඩක්ම junk food ගන්න එක නම් හරිම
unhealthy right දැන් අපි කලින් කතා කළා fast food ගැන දැන් කියනවා junk food ගැන දැන් මේ fast food එකයි junk food එකයි අතර වෙනසක් තියෙනවාද right දෙක වෙනසක් තියෙනවා අපි fast food කියලා කියන්නේ මේක quickly served right ඒ කියන්නේ ඉක්මනින් හදලා දෙන එකට අපි කියනවා fast food කියලා දැන් fast food හැම එකම unhealthy නෑ. දැන් ඔය salad එකක් salad dish එකක් එහෙම ගත්තායින් පස්සේ Subway එකේ වගේ ඒ salad කියන එක unhealthy එකක් නෙමෙයි. හැබැයි ඒක fast food එකක්. ටක් ගාලා හදලා serve කරන එකක්. ඒක unhealthy නෑ salad එකක් කියන එක right. හැබැයි junk food ගත්තාම මේක unhealthy. junk food හැම එකම unhealthy right. ඔය ඔයාලා කන chips, french fries ඊට පස්සේ ඔය ගත්තායින් පස්සේ ඒක ඔය තියෙනවනේ chocolate bars ඔය වගේ දේවල් ඒවා unhealthy. හැබැයි ෆාස්ට් ෆුඩ් හැම එකම අන්හෙල්ති නෑ. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒක සර්ව් ඒ කියන්නේ ඒක ක්වික්ලි සර්ව් රයිට් ඒක ඉක්මනට හදලා දෙන නිසා ඒකට අපි කියනවා ෆාස්ට් ෆුඩ් එකක් කියලා. ඒක සමහරක් විට හෙල්ති ඒවා වෙන්නත් මම සලාඩ් එකක් ඔය එකක් ගත්තෙන් පස්සේ ඒක අන්හෙල්ති නෑ. හැබැයි ජන්ක් ෆුඩ් හැම එකම අන්හෙල්ති රයිට්. එතකොට මේ දෙකේ වෙනස දැන් ඔයා දැනගන්න ඇති ෆාස්ට් ෆුඩ් and junk food right. Okay, eating too much junk food is unhealthy. Okay. next one adverb එකකුත් adjective එකකුත් එකතු වෙලා හැදලා තියෙන collocations තියෙනවා අපි බලමු ඒ collocations මොනවද කියලා right deeply sorry right deeply sorry deeply කියන එක adverb එක adjective එක sorry right deeply sorry දැන් ඔයාලා සාමාන්‍යයෙන් deeply sorry කියන එක දැක ගමන් ඔයාලට මතක් වෙන්නේ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් use කරන්නේ මොකද්ද very sorry අනේ I'm very sorry right ඕකනේ ඔයාලා use කරන්නේ very sorry කියන එක okay හැබැයි ඒක native speakers ලා වැඩිය use කරන්නේ නැහැ. එයාලා use කරන්නේ වැඩියම use කරන්නේ deeply sorry. එහෙම නැත්නම් truly sorry right. ඔය දෙකෙන් එකක්. deeply sorry. deep sorry නෙමෙයි. right deeply sorry මොකද ඒක adverb නේ. deeply sorry right මේ adverb adjective ගැන අපි phrasal verbs ගැන කතා කරනකොට දීර්ඝ වශයෙන් කතා කරන නිසා මම මෙතනදී වැඩිය පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයාලා දැන් දැනගෙන ඉන්න ඕනේ adverb එකක් adjective එකක් noun එකක් verb එකක් මේවා මොනවද කියලා ඔයාලා දැන් දන්නවා කියලා මම හිතනවා. right එතකොට very sorry කියන එක අපි කතා කර හිටියේ very sorry කියන එක ගොඩක් වෙලාවට native speakers ලා පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරනවා මේක මෙහෙම වෙනසක් තියෙනවා. very sorry කියන එක එච්චර කියන්නේ මේක මේ okay right very sorry කියන එක okay to use but it sound casually and not very strong right මේකේ දැන් මෙහෙම මම example එකක් ඔයාලට කියන්නම් දැන් අපි කිව්වොත් I'm very sorry I forgot your pen right I'm very sorry I forgot your pen එහෙම කිව්වහම ඒකේ ලොකු අර strong ගතියක් නැහැ right ඒක අර ගොඩක් අර අපිට තදින් දුක් වෙන ගතියක් ඒක සම්බන්ධයෙන් අපි ඒක සම්බන්ධයෙන් තදින් දුක් වෙන ගතියක් නැහැ දැන් අපි කිව්වොත් I'm deeply sorry for your loss right අන්න එතන ඒ කියන එක හරි strong right ඒ කියන්නේ මම හදවතින් මේක ගැන වැළපෙන එක ගැන මම දුක් වෙනවා right හරිම sad situation එකක් right එතකොට very sorry කියනවට වැඩිය deeply sorry කියන එක ඇතුලේ තියෙනවා ඊට වඩා strong ගතියක් right sad situation එකක් ඒක වගේ ගතියක් තියෙන නිසා ගොඩක් වෙලාවට native speakers ලා පාවිච්චි කරන්නේ very sorry කියන එක නෙමෙයි deeply sorry right I'm deeply sorry for your loss ආට වෙච්ච ඒ ගැන මට කනගාටුයි right එහෙම නැත්නම් truly sorry කියන එකත් use කරන්න පුළුවන්. ඉතින් අද ඉඳලා ඔයා very sorry කියන එක වෙනුවට මේක චුට්ටක් replace කරගන්න very sorry කියන වෙනුවට I'm deeply sorry කියන එක. අපි බලමු example එක. I'm deeply sorry for being late මට බොහොම කනගාටුයි පරක්කු වීම සම්බන්ධයෙන්. I'm deeply sorry for being late. Okay. Next one. fully aware right aware කියලා කියන්නේ ඔය යම්කිසි දෙයක් සම්බන්ධයෙන් දැනගෙන ඉන්න ඕනේ කියන එක. දන්නවා දැනගෙන ඉන්න ඕනේ කියන එක. ඒතකොට fully aware කියලා කියන්නේ 100% ඔය දේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම දැනගෙන ඉන්නවා කියන එක තමයි fully aware කියලා කියන්නේ right okay aware එකත් එක්ක එනවා fully aware. ඒතකොට ඒක collocation එක. අපි බලමු example එක. she is fully aware of the problem right අය සම්පූර්ණයෙන්ම දැනවත් වෙලා ඉන්නවා ගැටලුව සම්බන්ධයෙන් right okay ඊළඟ example එක බලමු completely wrong right මේක නම් ඔයාලා සාමාන්‍යයෙන් පාවිච්චි කරනවත් ඇති completely wrong right සම්පූර්ණයෙන්ම වැරදි right that answer is completely wrong right ඒ සම්පූර්ණයෙන්ම ඒ answer එක වැරදි right ඒක ඔයාලා පාවිච්චි කරන collocation එකක් right ඒක සමහරවිට කිව්වා collocation එකක් කියලා දැනගෙන ඉන්නේ නැතුවදී completely wrong හරි ඊළඟ එක
verb එකකුත් adverb එකකුත් එකතු වෙලා හැදලා තියෙන collocations right මේ බලන්න මේ ටික නම් ඔයා දන්නවා right work hard right work hard example එකක් බලන්න you must work hard to succeed right next one run quickly on run quickly කියන්නේ adverb එකක් right the children run quickly to catch the bus right the children run quickly to catch the bus run quickly කියලා කියන්නේ run quick නෙමෙයි run quickly right කියලා කියන්නේ collocation එකක් ඒක ඔයා දන්නවා සාමාන්‍යයෙන් use කරනවා ඇති run quickly next one whisper softly right එහෙම නැත්නම් speak softly whisper කියලා කියන්නේ කොන්දු කරනවා අපි මෘදුව කනට කරලා කොන්දු කරනකොට අපි කියනවා soft whisper softly right okay he whispered softly in her ear right okay ඔන්න අපි අද කතා කළා collocation සම්බන්ධයෙන්. ඉතින් මේ කතා කළේ බේසික්ම collocations ටිකක්. එතකොට සමහරක් දේවල් ඔයාලා දැනගෙන ඉන්නත් ඇති, සමහරක් දේවල් නොදන්න දේවල් ටිකක් දැනගන්නත් ඇති. ඉතින් මේ collocations පාඩම මෙතනින් ඉවර නෑ. අපි ඉදිරියට තව තවත් මේක සම්බන්ධයෙන් කතා කරනවා. ඉතින් මේක පටන් ගන්න beginner level එකේ ඉන්න කෙනෙක්ට උනත් පටන් ගන්න පුළුවන් collocation සම්බන්ධයෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේක ඔයා බලලා මේක සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනය කරනකොට කරන්න ඕන මෙහෙමයි. දැන් ඔයාලට මම දුන්නානේ collocation එකක්. එතකොට උදාහරණයක් විදිහට දැන් මම කිව්වා deeply sorry කියන එක ගන්නකොට deeply sorry කියන එක ගත්තා. මම example sentence එකක් ඔයාලට පෙන්වන්නේ. ඒ example sentence එකට අමතරව ඔයාලා sentences දෙක තුනක් විතර හැදුවා. ඊට පස්සේ deeply sorry කියන එකත් එක්ක තව යන මොනවද collocations තියෙන්නේ. දැන් මම කිව්වා වගේ truly sorry කියලා අපිට ඒක කියන්න පුළුවන්. ඊට පස්සේ very sorry කියලා ඔයා මෙච්චරකල් පාවිච්චි කරපු එකක් තියෙනනේ. ඇයි මෙච්චරකල් පාවිච්චි කරපු එක use වෙන්නේ නැද්ද? ඇයි මේක මෙතන මොකද්ද මේකේ ප්‍රශ්නේ? මොකද්ද very sorry කියන එකයි deeply sorry කියන එකයි අතර තියෙන වෙනස? යටින් පුංචි star එකක් දාලා වෙන පෑනකින් හරි note එකක් දාගත්තා. අන්න ඒ විදිහට මම මේ දීපු collocations ඔක්කොම තව චුට්ටක් ඔයා refer කරලා ඒක බලන්න මොනවද මේකෙන් තව හැදෙන්න පුළුවන් sentences මොනවද මේකත් එක්ක යන තියෙන තව collocations මොනවද කියලා ඔන්න පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. සර්ච් කරලා බලන්න ඔයාලට ඕන තරම් resources කියලා දීලා තිනවා. AI tools ගැන කියලා දීලා තිනවා. මේ ඔක්කොම පාවිච්චි කරලා ඔන්න ඔයාලා ආග හදනවනේ ඕගොල්ලෝ දැන් daily කරගෙන යනවනේ මේ අපේ journal එක right ඒකේ බලලා ලියාගන්න. නැත්නම් ඔයා පාවිච්චි කරන මොකක් හරි ඔයා maintain කරගෙන යන notebook එක මේක ලියා ගන්න. right එහෙමනම් අදට මේ පාඩම මෙතනින් ඉවර වෙනවා. මෙතනින් ඉවර වෙන්නේ නැහැ පාඩම. මේ කොටස මෙතනින් ඉවර වෙනවා. අපි ඉස්සරහටත් collocations ගැන හැමතිස්සෙම කතා කරනවා. මොකද ඔයාලට මේක ගොඩක්ම වැදගත් වෙන lesson එකක් නිසා. එහෙනම් ඊළඟ පාඩමේ හමු වෙනකන් ගිහින් එන්න. bye bye.